වීඩියෝ එකට. මේ තියෙන ගයිස් අපි ගිහුව බස් එක. මේක ඇත්තටම පට්ට ලස්සන බස් එකක්. අපිට මාරම ආතල් එකක් දුන්න මේ බස් එක. ඔයාලට පේනවා ඇති අපි කට්ටිය ඇත්තටම සතුටු වෙනවා. මේ තියෙන්නේ නුවරින් ඉඳන් රන්දනිගල පැත්තට යද්දි හම්බෙන ලස්සන කඳු පෙළියක්. අපි යන දවසේ තේ දුන්නකුත් බලලා තිබුණා. ඇත්තටම ලස්සනයි. මේ තියෙන්නේ රන්දනිගල ඩෑම් එකත් එක්කම ජලාශය. එතන view එක නම් මාර. අපි ළඟට ගියේ බදුල්ලේ තියෙන තවත් එක් ලස්සන තැනකට. බදුල්ලේ ගියාම ගොඩාක් අය යන තැනක් තමයි දින්හිඳල්ල කියන්නේ. මේ තියෙන්නේ දින්හිඳල්ල. මෙතනත් මාර ලස්සනක් තියෙන්නේ. පොඩියට තිබ්බට මේ දියල ගොඩක් විශාල දියලක්. දැන් අපි ඉන්නේ බදුල්ල ඇල්ල ප්‍රදේශයේ. ඔයාලට පේනවා ලස්සන කඳු වැටියක් එක්ක මීදුම දුමක් නගින ආකාරය. තවත් ලස්සන තැනක් බලන්න තමයි යාළුවනේ අපි දැන් යන්න හදන්නේ. දැන් අපි යන්න හදන්නේ කුඹල්වල මහමෙවුනා භාවනා අසපුව බලන්න. අසපුවට යන්න තියෙන ප්‍රධාන මාර්ගයේ වාහන තදබදයක් නිසා අපිට වෙන මාර්ගයකින් යන්න සිද්ධ වුණා. අපි යන මාර්ගය තාමත් ලස්සනයි. ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 4ක් පයින් යන්න ඕනේ. දැන් අපි යන කෙටි මාර්ගයේ යන්න ඕනේ කිලෝමීටර් 2යි. ඒ යන කිලෝමීටර් 2 කැලයක් මැදින් සහ පාරකින් ගිහින් යන්න අසපුවට ළඟා වෙන්න පුළුවන්. අපි අසපුවට ගිහින් එද්දී ආවේ ප්‍රධාන මාර්ගයේ. ඇත්තටම ප්‍රධාන මාර්ගයට වඩා අපි ගියපු කෙටි මාර්ගය තාමත් ලස්සනයි, සුන්දරයි. අපිට නව අත්දැකීම් ගොඩනගාවක් එකතු වුණා. ඔයාලට පේනවා ඇති මේ view එක. වෙන්නේ මගෙත් එක්ක ගියපු යාළුවෝ 4 දෙනා. අපිත් එක්ක ගියපු අනිත් අය ප්‍රධාන මාර්ගයේදී අපි 5 දෙනා අතර ගිහුවා. කන්ද තරණය කරමින් අසපුව ළඟට ළඟා වුණා. මේ තියෙන අපිට යන්න තියෙන ලස්සන මාර්ගය. අපිට තව ආරාධිතමුත් එක්ක හම්බුණා අපි කන්ද තරණය කරගෙන යද්දී. යවරයකදී දැක්කම එහෙම බය වෙනවා guys. අන්නේ තියෙන අපේ යාළුවෝ 4 දෙනාට පිස්සුන තියෙන්නේ. අපි පොඩි අතෙන්ට යන්නේ. මෙතනින් අපිත් එක්ක පොඩ්ඩක් බයයි. යාව දාලා අපි දුවගෙන යන්නයි හදන්නේ. දුවනවා. එතකොට කවුද තනි වෙන්නේ? අරවත් බලන්න. යනවා. අයියා. ඉතින් මේකත් නෝර මාතලයක් වුණා. ඒ වයිබ් එකත් එක්ක සීතල. යම. දැන් අය යාළුවෝ ටිකක් බය වෙලා වගේ ඉන්නේ. ඉතින් දීව දැම්බා කියනවා. මෙතන ඇත්තටම මාර view එකක් තියෙන guys. ඔන්න ඉතින් අපිට අන්න දැනෙන අපි අසපුව ළඟට ළඟා වුණා. අසපුව පේන තෙක් මානටම අපි ළඟා වුණා. ඕගොල්ලන්ට පේන විදිහට ලයිට් දාලා තිනවා. ඔයාලා එනවනේ යාළුවනේ අනිවාර්යෙන් ජීසි එකක් අරගෙන එන්න. මොකද මෙතනට ඉතාමත් ගොඩක් සීතලයි. බලන්න කොච්චර ලස්සන දීලා මේ පන්සල. කොහොමද අපි අසපුව පාමුලටම ආවා.
දැන් අපි අසපු උඩට යන්න යන්නේ. උඩදී නම් මට වීඩියෝ ගන්න බැරි වුණා ගයිස්. මොකද උඩදී අපිට වීඩියෝ කරන්න ෆොටෝස් ගන්න පොඩ්ඩක් අවසර නැති වුණා. ඉතින් අසපු කිට්ටුවේ කඩේක අපි නැවතිලා කෝපි එකක් බිව්වා. සීතලේ කෝපි එකක් බුද්ධි දින චිල් එක වල ගන්න ඇති. වීඩියෝ එක ලස්සන නම් දැම්ම subscribe කරලා හැමෝටම බලන්න share කරන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. bye.